කොහොමද ඉතින් ඔයාලට? ඔන්න ඉතින් අත පොඩි අමුතු වීඩියෝ එකක් අරගෙන ආවා බලන්නකො මොකක් ගැනද කියලා. ඔන්න ඉතින් මෙච්චර දවසක් රෑට අපේ ගබඩා කාමරේ හොල්මන් කරපු පුංචි හොරගෙඩිය අල්ලගෙන තමයි අද මං ආවේ. බැලුවම නම් පේනවනේ කොච්චර අහිංසකද කියලා. ඒ වුණාට මෙයා අපේ ගෙදරට කරපු හදියක් ඔයාලා දන්නවනම් අපේ ගබඩා කාමරේ තියෙන හැම දෙයක්ම කාලා වයර් කාලා තිබුණු කෑම ජාතිත් කාලා කෑම පැකට් ඔක්කොම කාලා දාලා අනේ මන්ද කරපු නැති දෙයක් නෑ. ඒ කාමරේ විනාශම කරලා දාලා ඇඟේ හැටියට නෙමෙයි තරමේ හැටියට නෙමෙයි වැඩ මේ පේනවනේ චූටි පොල් කෑල්ලක් වුණත් කන අපූර්ව කාගෙන යනවා බටු වැටේ වගේ ඉඳගෙන. මම මේ සතාව හිර කරගෙන ඉන්නවා කියලා නම් ඔයාලා වැරදි අවබෝධයක් ගන්න එපා. මට මේ වීඩියෝ එක කරන්න ඕන උනේ සමාජයට පොඩි ආදර්ශයක් දෙන්නත් එක්ක. මීයේ කියලා කියන්නේ අපිට කරදරකාර ඒ වගේම විෂ සහිත සතෙක් තමයි. විෂ සහිත කියන්නේ විසකුරු සතෙක් නෙමෙයි. ඒ වුණාට මෙයාලගේ කියලා මූත්‍ර වගේ දේවල් ගෑවුනාට පස්සේ ඒවා අපේ ඇඟට ගියොත් ගොඩක් විසයිනේ. ඒක නිසා ඉතින් අපෙන් ඈත් වෙලා ඉන්න තරමට හොඳයි. ඒත් ඉතින් මෙයාලත් අහිංසක ජීවිතයක් කියලත් අපි හැම වෙලාවෙම මතක තියාගෙන වැඩ කරන්න ඕනේ. බලන්නකෝ මේ අසරණයගේ ඇස්වල කොච්චරනම් අහිංසකකමක් බයක් තියෙනවද කියලා. තමන්ගේ ජීවිතේ මේ අවසානයටද ළඟා වෙලා තියෙන්නේ කියලා දැනෙද්දි ඒ සතා විඳ අසරණකම මට මෙන්න මේ වීඩියෝ එක කනිද්දි පවා හොඳටම දැනුණු දෙයක්. හරිම දුකයි ඒ ගැන හිතද්දි නම් ඒ වුණාට අපේ හිතට ගොඩාක් සතුටුයි. අපි මෙයාගේ ජීවිතේ නැති කරන තරම් අපේ හිත කුරිරුනේ නැහනේ. දැන් මේ ඔයාලා දකින වීඩියෝ එකේදී පවා ඔයාලා දකින්නේ මේ සතාව අපි ඊට කලින් දවසේ රෑ කාමරේ හොල්මන් කරන නිසා මේ පෙට්ටිය තියලා තිබුණා. ඒ අයත් මරණ අදහසකින් නෙමෙයි කොහොමත් මේ පෙට්ටියට අහුනාම මැරෙන්නේ නැහනේ. මේ කතුරට අහුනොත් නේ මැරෙන්නේ. ඉතින් අපි මේ වගේ වැඩක් කරන්නේ නැතුව මේ පෙට්ටිය තිබ්බේ ඒ සතාව අහල්ලාගෙන පරිස්සමින් යාව පරිසරයට මුදා හරින්න. ඉතින් අපි හිතුවා වගේ මෙදා රෑ මෙයා ඒ කූඩුවට අහු වෙලා තිබුණා. ඊට පස්සේ මට වීඩියෝ එකක් ගන්න ඕනේ නිසා තමයි මෙයාව මෙහෙම තියාගෙන හිටියේ. ඒත් පව් කියලා හිතුණු නිසා අපි මෙයාට නිතරම කේක කෑම ජාති දීදී ඔන්න ඔහම තියාගෙන හිටියා. එයා පස්සේදී අපිට හුරු වුණත් එක්ක ඒ වීඩියෝ එක තමයි දැන් ඔයාලා මේ බලන්නේ. කොයි තරම් කෑම දුන්නත් මෙයාගේ වැඩේ හිමින් ඒ ටික කණ එකම තමයි. මේ කන කෑමට නම් ඉතින් හිතා ගන්නත් පුළුවන් දවස් ගාණක් තිස්සේ අපේ කාමරයට වෙලා අර වයර් නොයි කෑම පැකට් ඒ හැම දෙයක්ම කාපු එකත් එක අතකින් සාධාරණයි කියලා. ඇයි ඉතින් මෙයාට කෑම දාන ටික මෙයා කාලේ ඉවර කරනවා. ඉතින් අර කාමරේ ඇතුලේ ඉන්නකොටත් මෙයා මුළු දවස් තිස්සෙම කරන්නේ නැත්තේ ඒකනේ. මේ වීඩියෝ එක බලන් ඉන්නකොට මට එකම එක දෙයයි හිතුනේ. ලොකුද පොඩිද කියන එක අදාළම නෑ. ජීවිතයක් කියන්නේ ජීවිතයක්ම තමයි. පුංචි සතෙක්ගේ වුණත් බය අසරණකම බඩගින්න තේරුම් ගන්න තරම් අපි මනුස්සයෝ වෙන්න ඕනේ. එහෙම හැඟීමක් දැනීමක් නැති වුණොත් තමයි ගොඩක් අය මේ කතුරු වුණත් පාවිච්චි කරන්නේ. අපිට අපේ ජීවිතය වගේම ඒ සතාටත් ඒ සතාගේ ජීවිතේ වටිනවා. එයාටත් පුංචි පවුලක් ඇති, පැටව් ඇති. එහෙම කියලා හිතනවා නම් පොඩ්ඩක් ඒ කියන්නේ බොළඳ වෙන්න පුළුවන්. ඒ වුණාට ඇත්ත යථාර්ථයේ ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්නේ. ඉතින් ඒ විදිහට හිතලා බැලුවම අපිට කවදාවත් ඒ වගේ වැඩක් කරන්න බෑ. ඒක නිසා මම මේ වීඩියෝ එක කරන්න ගොඩක් ලොකුවටම පෙළඹුණේ අන්න ඒ අදහස සමාජයට දෙන්නයි. මම නම් කියන්නේ ඉතින් අපිට කරදරයක් තමයි. ඒ වුණාට මේ වගේ අහිංසක ජීවිතයක් නැති කරලා පවක් පුරව ගන්න තරම් ඔයාලගේ හිත කුරිරු කරගන්න එපා. ඒක ගොඩක්ම ලොකු පවක්. මේ කතුරු තියලා උගුල් අටවලා ජීවිත විනාශ කරනවා වෙනුවට අපිට පුළුවන් නේද මේ වගේ මනුස්සකමින් ජීවත් වෙන්න. මරණය විසඳුම නෙමෙයි. ආදරයයි රැකවරණයයි විතරයි එකම විසඳුම. බලන්නකො ඉතින් මෙයා කෑම කද්දි වුණත් මොනතරම් බයකින්ද මේ කෑම එක කන්නේ කියලා. එයාට එයාගේ ජීවිතය ගැන හැම තප්පරයකම අවිනිශ්චිත බවක් තියෙන්නේ. අපේ හිත දන්නවා අපි එයාට කරදරයක් කරන්නේ මෙයාගේ මේ බඩ පුරවන්න තමයි මේ කෑම දෙන්නේ කියලා. ඒ වුණාට එයා ගෙවන හැම තප්පරයකම ඉන්නේ හරිම බයකින්.
පේනවනේ ඔය ගෙහි ගෙහි ඉන්න හැටි. හැමෝම කියනවා මීයෝ කියන්නේ කරදරකාරී සත්තු කියලා. ඔව් ඇත්ත. ඒක මාත් පිළිගන්නවා. එයාලා කරදරකාරී තමයි. ඒත් එහෙමයි කියලා අපි එයාලව මරලා දාන්න තරම් කුරිරු වෙන්න ඕනේද? නැහැනේ. ඉතින් මෙන්න මේ වගේ තැන්වලදී තමයි මිනිසාගේ සහ තිරිසනාගේ අතර තියෙන ලොකුම වෙනස තීරණය වෙන්නේ. තිරිසන් ආත්මිකින් මිදිලා අපිට මිනිස් ආත්මයක් ලැබිලා තියෙන්නේ අපි තව තවත් පව් කරගන්න නෙමෙයිනේ. මේ තියෙන ආත්මිනුත් අපි පුළුවන් නම් ගැලවෙන්න තමයි ඕනේ. ඉතින් තව තව පව් පුරවගෙන අපි අපේ සංසාර ගමන තවත් දික් කරගන්නේ මොකටද? ඉතින් මම නම් හිතන්නේ සතෙක්ට හිංස කරලා මරලා දාන එක නෙමෙයි අපි මනුෂ්‍ය විදියට කරන්න ඕනේ. කරදරකාරී සතෙක් වුණත් ඒ ජීවිතේ වටිනකම ඒ අයිතියට කරු කරලා එයාට හිංසාවක් කරන්නේ නැතුව එයා මුදා හරින එක තමයි අපි මිනිස්සු විදියට කරන්න ඕනේ යුතුයකම. අපේ ජීවිතය හා සමානවම ඒ තියෙන්නේ තවත් එක අහිංසක ජීවිතයක් කියන එකත් මතක තියාගෙනම ජීවිතයක වටිනාකමත් අපි හරියට තේරුම්ගෙන වැඩ කරන්න ඕනේ මෙන්න මේ වගේ වෙලාවල් වල. අනේ බලන්නකො මෙයා මගේ දිහා බලන් ඉන්න හැටි. හරිම ලස්සනයි, හරිම අහිංසකයි. පව් කියලා හිතනවා දැක්කම අනේ මන්ද ඒ උනාට සමහර අයට හිතෙන්න පුළුවන් මේ මොන විකාරයක්ද අපි මේ හිරිකිතයි කියලා පැත්තකට දාන සතුන් මේ වර්ණනා කරනවා. ඔයාලට සමහර විට එහෙම හිතෙන්න පුළුවන්. ඒත් මට ඒක අදාළ නෑ. මම පෞද්ගලිකව මේ මගේ මතේ තමයි මම ඉදිරිපත් කරේ. ඒක ඔයාලා දකින කෝණය අනුව හරි වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. මේ කතුරක් කියන්නේ එක සතෙක්ට විතරක් නෙමෙයි, සමහර විට පවුලකටම තියෙන මරණ වරෙන්තුවක් වෙන්න පුළුවන්. ඉතින් මට කියන්න ඕන වෙන්නේ ජීවිතයක් බේරගන්න තියෙන අවස්ථාවේ ඔයාලා මරණය තෝරගන්න එපා. මේ සතාගේ අසරණ වෙලා තියෙන මේ ඇස් දෙක දැක්කම, මේ බය හිතෙන ඇස් දෙක දැක්කම මට හිතුනේ මනුස්සකම කියන්නේ මොන තරම් උතුම් දෙයක්ද කියලා. ඒ අතින් බැලුවම මම ගොඩක් සතුටු වෙනවා මට මේ වගේ හිතක් මගේ අම්මයි තාත්තයි මට හදලා දීපු එකට. ඉතින් හරියට බැලුවොත් මනුස්සකම කියන දේ ඇත්තටම ගැප් වෙලා තියෙන්නේ අපි කරන කියන ක්‍රියාවල් එක්කම තමයි. ඉතින් මෙන්න මේ පුංචි ජීවිතේ බේරගන්න ලැබුණ එක ගැන අපි දෙන්නටම ගොඩක් සතුටුයි. අපි දෙන්න ටික වෙලාවකින් මෙන්න මේ පුංචි පැටියව ආයෙමත් එයාගේ ලෝකෙට නිදහස් කරා. හැබැයි ආයෙමත් අපේ ගේ ඇතුළට මෙන විදියට නෙමෙයි, අපි ආව පරිසරයට මුදා හැරියා. බලන්නකො ඉස්සරහට මෙයාට අපි මොකද කරන්න කියලා. අපිට කරදරයක් වෙන සතෙක් වුණත් එයාලට හිංසාවක් නොකර එයාලව නිදහස් කරන්න තරම් මානුෂීය හිතක් පහළ වෙනවා කියලා කියන්නෙම තිරිසනාගේ මනුෂ්‍යයාගේ අතර වෙනස අපිට අපි විසින්ම පාදා දෙනවා. ඉතින් ඔන්න මෙයාට හොඳට කෑම කන්න දීලා මෙයාගේ බඩ පුරවලා අපි මෙයාව තව ටිකකින් ස්වභාව ධර්මයට අතාරින්න තමයි හදන්නේ. ඇත්තටම මේ වීඩියෝ එක ගන්න පවා මම මුලදී කැමති වුණේ නෑ. මොකද මේ සතා රැයක් තිස්සේම එළි වෙනකන් මේ කූඩුවට වෙලා හිර වෙලා ඉදිද්දිත් තවත් මට මෙයාට වදයක් දෙන්න ඕන උනේ නෑ. ඒත් මට ඊට වැඩිය ලොකු ඕනකමක් තිබ්බා මේ වීඩියෝ එක හරහා සමාජයට ලොකු පණිවිඩයක් දෙන්න. ඉතින් ඒ වෙනුවෙන්ම තමයි මම මේ වීඩියෝ එක කරේ. හැබැයි හිතට සතුටුයි එයාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වුණ එකට. ඔයාලා දෙන්නකො එහෙනම් අපිත් එක්කම මෙයාව නිදහස් කරන්න යන්න. ඔන්න බලන්නකො මට වෙන වැඩේ. මෙයා ආයෙමත් මගේ පැත්තටම එන්න ගත්තනේ. ඒ වෙලාවේ නම් පොඩ්ඩක් මම බය වුණා. මොකද මමනේ මේක රෙකෝඩ් කරන්නේ. ෆෝන් එක අතේ තියාගෙන ඉන්න නිසා එළවෙන්නේ නැති වෙන ක්ලිප් එකක් ගන්න ඕනි. බොහොම අමාරුයි. බය වුණා නම් තමයි. ඒ වුණාට මම කොහොම හරි ගානට වීඩියෝ එක නම් ගත්තා. මෙන්න මෙහෙම තමයි ඉතින් අපි අහිංසක ජීවිතයට අපේ දාණය දුන්නේ.